சில மாதங்களுக்கு முன்பு 323 கண்டெய்னர்கள் வெளியே சென்றதாக ஒரு செய்தி வெளியானது. இப்பொழுது இதை சொன்னால் எனக்கு துப்பாக்கிச் சூடு நடத்தவும் வாய்ப்பு உள்ளது. எனக்கு பாதுகாப்பும் வழங்கப்பட்டில்லை. இருந்தாலும் எனக்கு இதை சொல்லியே ஆக வேண்டும். தேர்தலுக்கு முன்பதாக எமது ஜனாதிபதி ஜெர்மனுக்கு சென்று டயஸ்போரா குழுக்களை சந்தித்தார். இந்த நாட்டில் செய்ய முடியாத சில காரியங்களை செய்வதாக எமக்கு உறுதியளித்துள்ளார். அப்போது தாய்லாந்தில் இருந்த கண்டெய்னர்களில் எம் பிரபாகரனுடைய பொருட்கள் தான் இருந்தது. இதை நான் உறுதியாகவும் பயப்படாமலும் சொல்கின்றேன். இதன் பின்னர் எனக்கு மரண அச்சுறுத்தலும் வரலாம். ஆனாலும் எனக்கு பயமில்லை. 2009க்கு முன்னர் பிரபாகரன் கொண்டு வரவிருந்த பொருட்கள் தாய்லாந்தில் மிச்சமிருந்த நிலையில் அந்த பொருட்களை குமரன் பத்மநாதன் எனப்படும் KP மூலமாக இலங்கைக்கு கொண்டு வந்துள்ளார். இப்படித்தான் மக்கள் பேசிக் கொள்கின்றார்கள். ஜெர்மனியில் உள்ள டயஸ்போரா குழுவினர் எனக்கும் தொடர்பு கொண்டு இந்த விடயம் பற்றி கூறினார்கள். இறுதியாக எஞ்சிய ஆயுதங்களை அந்த கண்டெய்னர்களில் தான் கொண்டு வந்துள்ளனர். ஆனால் என்னால் இதை நிரூபிக்க முடியாது. நான் பொறுப்புடன் தான் சொல்கின்றேன். அந்த 323 கண்டெய்னர்கள் பெட்டிகளிலும் எங்கள் பிரபாகரனுடைய ஆயுதங்களே இருந்துள்ளது. இதனை நான் பொறுப்புடன் கூறுகின்றேன். சிங்களம் புரிகின்றது தானே? நான் இதை கூறிவிட்டேன். ஆகவே என்னை பாராளுமன்ற உறுப்பினர் பதவியிலிருந்து நீக்க இந்த அரசாங்கம் முயற்சிக்கின்றது. කතාවක් ආවා. හැබැයි මේක කියලා මං කිව්වොත් එම මට වෙඩි වදිනවා, මට ආරක්ෂාව දීලා නැහැ. හැබැයි මට මේක කියන්න කැමැති. මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්න කලින් ජර්මනි වලින් ගිහිල්ලා තිබ්බා. අපේ ප්‍රෙසිඩන්ට් ගිහිල්ලා තිබ්බා ජර්මනි එක. අපේ ඩයස්පෝරා එක හම්බුණා. ඩයස්පෝරා එක හම්බලා යම්කිසි ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. එතකොට තායිලාන්ත වලින් තිබ්බ කන්ටේනර් එක තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික මම මේක පැහැදිලිව සිංහලෙන් කියන්නම්. මට මේකින් පස්සේ මරණ දර්ශනය කෙයි ඒ වුණාට මට බය නැහැ. තායිලාන්ත වලින් ඉතුරු වෙලා අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලාන්ත වල ඉතුරු වෙලා ඒකේ KP කුමරන් පත්මනාන අරහා දැනට ඒගොල්ලෝ ඒ කන්ටේනර් එකේ මෙහාට ගෙනලා තියනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකකින් කතා කරලා කිව්වා ජර්මනි වල ඒ බඩු ටික අන්තිමට ඉතුරු වෙච්ච ආයුධ ටික ගිනියාවි ටික ඒ කන්ටේනර් එකට දාලා තමයි මේ ළඟදී ගෙනලා තියනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. කිව්වා වගකීමෙන් කියන්නේ ගොඩක් වගකීමෙන් කියන්නේ. එතකොට මම මේක කිව්වා කියලා තමයි කිව්වේ නැගිටිනවා කියලා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. 300 ගාන කන්ටේනර් එකේ ආපු බඩු එක තිබ්බා අපේ ප්‍රභාකරන්ගේ ගිනියාවි ඒවා. ඒවා ඉතුරු වෙලා තායිලාන්ත වල තිබිලා ඒවා දැන් වලට ගිහිල්ලා ආපහු ගෙනලා දිනවා මේක. හැබැයි එහෙම කියලා ඔබතුමා ප්‍රකාශ ඔබ වගකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම සිංහලෙන් කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරෙනවානේ. එතකොට ඒව දැන් කිව්වා කියලා මට දැන් මාව පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් අයින් කරන්න කියලා ඔය ඉන්න ආණ්ඩුවේ නඩුවක් දාලා දිනවා. මම ඒක කිව්වානේ. දැන් ජූනි 26 වෙනිදා මගේ නඩුව තියෙනවා. මට මම මේ තව එකක් කියලා මේ පාර්ලිමේන්තුවෙන් ඉවත්ලා යන්නම්. ඒක අහන්න. මාව සෙප්තැම්බර් මාසේ 26 වෙනිදා මිනිස්සු ඒකේ අයින් වෙලා ලියුමක් ගාලා තිබ්බා පාලිතමයි පාලා කලින් හිටපු ලේකම්තුමා. හැබැයි ඊට පස්සේ මේ NPP එකම ගිහලා නඩුවක් දැම්මා. මම ડોක්ටර් වෙලා ඉන්නකොට නොමිනේෂන් එකක් දැම්මා කියලා. ඒ නඩුව දැන් කෝට් ඔෆ් අපීල් එක යනවා. දැන් මම මේක කියපු ඉඳා අනිවාර්යෙන් මාව ඉවත් කරනවා. ඒක කිසි අවුලක් නැහැ. පළාත් සභාවේ ඡන්ද තියෙනවා. අපි පළාත් සභාවේ බලගමු. හැබැයි වෙලා තියෙන්නේ මේකයි. දැන් කවුරු හරි කොන්ද පණ තියාගෙන ඇත්ත කියනවා නම් අපිට කැමැති. අපි කියන්නේ දැන් අපි සිංහල ජනතාවට කියන්නේ අපි රණ්ඩු වුණා මෙච්චර කාලේ අපි කිව්ව නෑ. මගේ තාත්තා මැරුණා 2009 තාත්තා කොටියක පොලිසියක ඉන්න කාලේ කකුලේ තුවාල වෙලා පදවිය හොස්පිටල් එකට ගෙනලා තාත්තාව එතනින් මරලා තියෙනවා. අරගෙන ගිහිල්ලා කෑලි කපලා තියෙනවා. හැබැයි එතරම් ඉඳන් මං කියන්නේ මොකද්ද? දැනටවත් 2025 අපි එකට යමු කියලා. කොච්චර පොරොන්දුවක් දීලා අපේ මිනිසුන්ගේ වෝට් එක අරගෙන අපි 3 දෙනෙකුට දීලා තියෙනවා මේ වෝට් එකක් ජාෆ්නාවල. හැබැයි අපිට කිව්වා අපේ ප්‍රභාකරන්ගේ අම්මාගේ නමට ඕගොල්ලෝ මේකද දැන් අඩුම ගන්න ඕගොල්ලෝගේ රණවිරුවට අපි ප්‍රභාකරන් කියලා මේ පාර්ලිමේන්තුවේ කියනවා වගකීමෙන් අපි වගකීම බාර ගන්නවා. අපි කියපු දේවල් ඔක්කොටම වගකීම බාර ගන්නවා. හැබැයි ඕගොල්ලෝ 159ක් ඉඳගෙනවත් ඕගොල්ලෝම වෙනවට මරපු රණවිරුවෝ අපේ වෙනුවට නෙවෙයි. අපේ වෙනුවට මරපු රණවිරුවෝ නවම්බර් 27 අද වෙනකන් අපි මතක තියාගන්නවා. අද වෙනකන් අපි කියනවා ඒගොල්ලෝ අපේ අයියාලා අක්කාලා අපේ දරුවෝ කියලා. හැබැයි ඕගොල්ලෝගේ වෙනුව මරිච්ච රඩවිරුවට
ඕගොල්ලෝට කියන්න බෑ රණවිරුවෝ කියලා. මම දන්නා එච්චර මට සිංහල බෑ. හැබැයි කියලා තියෙනවා සෙබලියෝ කියලා මොකද? අපි කවදාවත් මම මරණක මේ රටේ මං කියන්නේ අපේ වෙනුවට මරපු ආයේ සෙබලියෝ කියලා. ඒගොල්ලෝ රණවිරුවෝ. ඒ වගේම සිංහල ජනතාවෙන් එක්කෙනෙකුට අම්මා නැහැ, එක්කෙනෙකුට තාත්තා නැහැ, එක්කෙනෙකුට දුවක් නැහැ, එක්කෙනෙකුට පුතා නැහැ. එතකොට හිතලා බලන්න මම මේ පාර්ලිමේන්තුවෙන් බහලා යනකොට මට යුනිෆෝම් එකේ ඉන්න එක්කෙනා ආවිලා කියනවා ડોක්ටර් ඔයා ඇත්ත කියනවා. ඔයා ඇත්ත කියනවා. ඔයා අපේ කට්ටියව ගරු කරනවා. හැබැයි බලන්නකෝ අපි ඡන්ද දීලා 159 යවලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ මොකද වෙන්නේ කියලා. දැන් බලන්න. දැන් දකුණේ විනාඩි 2යි කරු මන්ත්‍රීතුමා විනාඩි 2යි තව. thank you. මම දැක්ක දකුණේ දැන් පරණ ඔයගොල්ලෝගේ දේශපාලනය තරහ මැතේ දෙන්නෙක් ගිහිල්ලා දාලා තියෙනවා මේ හිරේ. ඊට පස්සේ චාමර මන්ත්‍රීතුමා දැම්මා. කවුද මේ හැබැයි ආය යන්න එන්නේ මම දන්නේ නැහැ මොකද සිග්නල් කේස් එක හරි මොකද කේස් එකට මාව දානවා. හැබැයි මමත් කවදාරි එළියට එනවා. මම දන්නවා දැන් කොහමරි ජූනි 26 වෙනිදා මට නඩුවක් තීන්දුවක් කරනවා. ඔයා අද ඉඳන් පාර්ලිමේන්තුව ඉවත් වෙනවා කියලා. එහෙමනේ වෙන්නේ. මේ රටේ මම කවදාවත් පොලිටික්ස් කරලා නැහැ. මම කවදාවත් අවුරුදු 33ක් මම වෝට් කරලා නැහැ මේ රටේ. මට විශ්වාසයක් නැතුව ගියා. මේ 2009 ඔක්කොම ඉවරනාට පස්සේ මගේ තාත්තාව එක්ක අරගෙන ගිහිල්ලා කෑලි කැපුවාට පස්සේ මම ගිහිල්ලා ඒ BST එක අරන් බලුවා හොස්පිටල් එක. මම ડોක්ටර් කෙනෙක්. මං ගිහිල්ලා මගේ තාත්තාගේ BST අරන් බලුවා. තාත්තාගේ බඩේ තුවාල වෙලා තියෙනවා. ඊට පස්සේ BST එකේ කිසි දෙයක් නැහැ. එතකොට මම දැක්කා තාත්තාට බඩේ තුවාල වෙලා තියෙනවා. කකුල ඇම්පියුටේට් කරලා තියෙනවා. තාත්තා නැහැ. මගේ තාත්තා නැහැ. එතකොට මගේ කොච්චර පපුව රිදෙනවා කියලා කියන්නකෝ. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා අපි කියන්නේ. මේකයි වෙලා තියෙන්නේ. දැන් මේ ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා ආය යනවා ජර්මනි වලට. මම පින්දූර පවා ඕන පෙන්නන්න මට පුළුවන්. මට නඩුවක් දාන්න මේ මගේ මේ ස්පෙෂල් මොකුත් එපා නඩුවක් දාන්න මම මඩුවෙන් ඇවිල්ලා පෙන්නන්නම්. මට කොට්ටි එක ඩයස්පෝරා එකේ ජර්මනි ඉන්න ලොකා මට කිව්වා. ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා ඇවිල්ලා සහෝජෝ ඉල්ලුවා අපි සල්ලි දුන්නා කියලා. එතකොට මම ගත්ත සල්ලි මගේ ඩයස්පෝරා එකේ මම ගත්ත සල්ලි ටික මම කිව්වා. මගේ account එක BOC මගේ identity card number එක 86.18.32.95 ඕන්න ගිහිල්ලා බලන්න මට election එකට සල්ලි දාලා දෙනවා මගේ ඩයස්පෝරා. මෙහින් ගෙනලා දෙනවා මගේ ඩයස්පෝරා. ඕගොල්ලෝ කියන්න පුළුවන් දෙයක. ඕගොල්ලෝ ගිහිල්ලා අරේ ගිහිල්ලා අපේ මිනිස්සුන්ට කියන වෙන එකක්. ඊට පස්සේ ආවිල්ලා පාර්ලිමේන්තුව ගහන්නේ වෙන එකක්. මේක නම් මං හිතන්නේ සිංගල ජනතාව චුට්ටක් හිතන්න ඕනේ. අපිත් ගියොත් මේ පාර්ලිමේන්තුවේ ආයේ මෙහාට කතා කරනවා එක්ක කැන්ටි මඩ ගිහලා ලස්සනට කතා කරනවා. ඕගොල්ලොත් අපි ලස්සනට කතා කරනවා. අපිත් ලස්සනට කතා කරනවා. හැබැයි මේ දැන් බලන්නකෝ ලස්සනද කවුද? අවසන් කරන්න. වසන්ත මට විනා තප්පර 20ක් දෙන්න.